සත්‍ය කරුණාරත්න මං අම්මා. ජුවින් මේ අපේ ගෙදර හිටපු වටිනම දේ. අපි කවදාවත් එයාට කිසිම අඩුපාඩුවක් කරේ නැහැ. ඒ වගේම එයා ලස්සනට හැදිච්ච ආදරණීය පුංචි මල් පැලයක්. එයාට එයාගේ තාත්තා, මාමා, අයියා, මල්ලි බොහොම ආදරය කරා. එයාට උමනා විදියට වැඩි අවුවත් වැඩි හෙවණත් නොදී වැඩි වතුරක් දාන්න නැතුව වෙලාවට පොහොර ටික දාලා හදපු ලස්සන වටිනා පැලයක්. අද මං ඔයාට ඉදී දෙන්නේ හරිම ආඩම්බරේ. මෙතන ඉන්න හැමෝම අද මට ඉන්නේ වටිනාම කියන මිනිසුන්. මගේ හදවතට බොහොම කිට්ටු මිනිසුන්. මගේ දරුවට ආශිර්වාද කරන මිනිසුන්. අපි එක දවසක් මමයි යුවිනුයි හම්බුණා සිනමන් ග්‍රෑන්ඩ් එකේ. මම එදා එයාව හම්බුනේ සත්‍යගේ අම්මා විදියට. සත්‍ය හම්බ වෙලා චූටි වෙලාවක් ඇතුළත යුවින් ගැන මට එක එක කතා මිනිස්සු කිව්වා. මම යුවින්ව හම්බ වෙලා කතා කරා. මම යුවින්ගෙන් තේ එකක්වත් දීුවේ නැහැ. මම වහාන හැම දෙයකටම මාර ශක්තිවන්ත පිරිමියෙක් වගේ මම කැමති. මට දැනෙන හොඳ මනුස්සකමක් තියෙන පිරිමියෙක් වගේ ඔක්කොම කිව්වා. මං හරිම ආදරේ වුණායි මිනිස්කමට. අදටත් මම මැරෙනකම් යුවින්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා. මේ හැමදේම කරේ මං සත්‍ය ඉපදිච්ච දවසේ ඉඳන් අද වෙනකම් බොහොම ආදරෙන් බලාගත්තු මගේ දරුවව ඒ වගේම ආදරය කරන යුවින්ට දෙනවා. ඒක කොච්චරද කියන්න මට වචන නැහැ. මට සහන් සිතුම් වගේම යුවින් කියන්නේ දැන් එක දරුවෙක්. සත්‍ය කියන්නේ අපි ඔක්කොගෙම හුස්ම. යුවින්ට හෙට දවසට සත්‍ය මේ විදිහටම ලස්සනට බලා ගන්න ඕන නම් අපි බලාගත්තු විදිහටම බලා ගන්න. ගැහණියෙක් බලාපොරොත්තු වෙන එකම දේ තමයි පිරිමියෙක්ගෙන් එයාගේ ස්වාමියාගෙන් ආදරේ කරුණාව. රැකවරණය. මම බලාපොරොත්තු වෙන යුවින්වා අද දවස වෙනකන් සත්‍යව මගෙන් ඉල්ලපු දවසේ ඉඳන් අද වෙනකන් දැක්කු ආදරය හෙටත් තියනවා නම් යම් දවසක සත්‍ය වෙනුවෙන් වාට ආදරේ නැති වෙනවා නම් අද මේ බාර දුන් ගෞරවයෙන්ම මා වෙත බාර දෙන්න. අපේ පවුලේ කිසිම කෙනෙක් සත්‍යයට එදාටත් මේ ආදරේම දෙනවා. මං සත්‍ය වෙනුවෙන් මට දැනෙන දේ වචන වලින් මට පුළුවන් විදිහට ලියලා තවත් බොහොම ගෞරවනීය කෙනෙක් එක්ක ඒකට එකතු කරපු වචන ටිකක් තව පොඩ්ඩෙන් ඔයගලට අහන්න ලැබේ. ඒ වගේමයි යුවින්ගේ නැන්දා කොච්චර හොඳයිද කියලා නම් මට යුවින් වගේ පුතෙක්ව කතා කරලා දුන්නා. ෂයානි ගොඩක් ස්තුතියි. ෂයානි ගොඩක් පිං සිද්ධ වෙනවා හොඳ දරුවෙක් හොයලා දුන්නට. වර්ෂි මං ආදරේ වාට පුතේ. සත්‍යයට හොඳ මහත්තයෙක් හොයලා දෙන මාර්ගය මට පෙන්නුවට. මනම් පෙරි පවුල වගේ පවුලකට මගේ දරුවා දෙන්න ලැබිච්ච එක මං ඇත්තටම ආඩම්බර වෙනවා. මොකද හරිම කරුණාවන්ත පවුලක්. ඒ තාත්තගේ ඉඳන් මාමලා නැන්දලා පුංචි දරුවෝ ඉඳන් සත්‍යයට හරිම අලුත් පවුලක් නෙමේ උපන් දවසේ ඉන්න පවුලක් වගේ. ඒ දේ හැමදාම තියන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. සත්‍ය කියන්නේ ඇත්තටම හරිම හොඳ දරුවෙක්. මම එයාගේ අම්මා හින්දා නෙමෙයි කියන්නේ. එයාව දන්න කියන මෙතන ඉන්න සියලුම දෙනාම දන්නවා. එයාට කිසිම කෙනෙක්ගේ හිත රිද්දන්න උමනා කෙනෙක් නෙමෙයි. සත්‍ය හරිම හොඳ දරුවෙක්. මං ආඩම්බරයි මට මෙහෙම දුවෙක් ලැබුණ එකට.
අපේ පවුලේ කිසි කෙනෙක්ට සත්‍යය නිසා ඔළුව පාත් කරන්න වෙලා නැහැ අද වෙනකම්. මං සත්‍යයෙන් ඉල්ලනවා හෙටත් ඒ දේ නොකර ඉන්න කියලා. පුතේ ජීවින් තමයි වාගේ හොඳම යාළුවත් හොඳම තරහකාරයා. අපිට තියෙන වටිනම දේ තමයි අපි මිනිස්සෙක් වුණාම ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, අත් දෙකක් තියෙනවා, කකුල් දෙකක් තියෙනවා. ඒ වුණාට අපිට තියෙන එක මොළයයි. එක හදවතයි. ජීවින් ඔයා යාගේ මොළය නම් සත්‍ය ජීවින් වාගේ හදවත කරගන්න. ගෑණිය කවදාවත් නරක කෙනෙක් වෙන්නේ නැහැ ආදරණීය ස්වාමියෙක් ළඟදී. ඒක නිසා යුවින් ඔයාට අනිවාර්යයෙන්ම සත්‍ය බලා ගන්න වෙනවා. මං වාගෙන් බලාපොරොත්තු වෙන එකම දේත් එච්චරයි. මං හිතනවා මං හරිය අම්මා කෙනෙක් කියලා. බොහොම ස්තුතියි ආවට ඔයගොල්ලෝ හැමෝටම. මගේ දරුවගේ දවස් සතුටින් ඉන්න.